හොල්මන් අවතාර ආදී අමනුෂ්‍ය බලවේග සම්බන්ධව කතා කරද්දී අපි කාගේත් සිහියට එන්නේ සොහොන් පිට්ටනි, ගරා වැටුණු නිවාස, පාළු නටබුන් වූ මාලිගා, අතහැර දැමූ ගොඩනැගිලි සහ গুপ্ত වනාන්තර ආදියයි. හොල්මන් අවතාර නොහොත් නොපෙනෙන බලවේගයන් ඇත්තක් වුණත් සිතලුවක් වුණත් හොල්මන් අවතාර සම්බන්ධයෙන් අපි කාගේත් හිත්වලට නැගෙන අදහස එයයි. පොතපතින්, රූපවාහිනියෙන් සහ චිත්‍රපටි වලින් හොල්මන් අවතාර සම්බන්ධව අපේ හිතට කාවද්දා ඇති චිත්‍ර රූප අනුව අපට එහෙම හිතන එක පුදුමයක් නොවේ. හොල්මන් අවතාර ගැන විශ්වාස නොකලත් විශ්වාස කළත් මේ ලෝකයේ හොල්මන් අවතාර සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා පළ වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා හිමාල අඩවියෙන්ද හොල්මන් අවතාර සම්බන්ධයෙන් විශ්මිත කතන්දර වාර්තා වී තිබෙන බව අපට තොරතුරු සොයාගෙන යද්දී හමු වුණා. හිමාලය යනු ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ කඳු වැටි වලින් එකක්. හිමාල අඩවිය යටි වැනි දැවැන්ත මානව වානරයාගේ අභිරහස් සඳහා ප්‍රසිද්ධ වී ඇති නමුත් හිමාල අඩවිය හොල්මන් අවතාර සම්බන්ධ ස්ථානයක් නොවේ. නමුත් මෙම සීතල හිමාල අඩවියේ නොයෙක් ස්ථානවලින් හොල්මන් අවතාර පිළිබඳව වාර්තා වී තිබෙනවා. මේ වීඩියෝවෙන් අපි බලමු ඒ විදියට හිමාල අඩවියෙන් වාර්තා වෙන අద్භූත කතා මොනවාද කියලා. වීඩියෝවට යන්න කලින් ඔයාට ඉතාමත් ආදරයෙන් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. හිමාල අඩවියේ ලෝකයේ උසින් වැඩිම කඳු 10න් 9ක්ම පිහිටා තිබෙනවා. හිමාලය කඳුවැටිය යනු ඉන්දියානු උපමහද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටා ඇති කඳු පන්තියක් වන අතර මෙම කඳු සමූහය හිමවලින් වැසී ඇති නිසා හිම විමානය නොහොත් සංස්කෘත බසින් එය හිමාලය යනුවෙන් හඳුන්වනවා. කවුරුත් හොඳින් දන්නා ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද පමණක් නොව කඳු නගින්නන් හට තරණය කිරීමට අපහසු සහ අසීරුයයි පැවසෙන K2 මහා ශිඛරයද මෙම හිමාලයේ පිහිටා තිබෙනවා. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැන්සි සහ කහගඟ වැනි ලෝ ප්‍රධානතම ගංගාවල ආරම්භය සිදුවන්නේ හිමාලයනුයි. ඉන්දියාව, චීනය ඇතුළුව ඒ අවට රටවල් රාශියක බිලියන 3ක පමණ ජනතාවක් දකුණු ආසියාවේ පිහිටා ඇති මෙම හිමාලයෙන් ආරම්භ වෙන ගංගා ආශ්‍රිතව ජීවත් වන බවද වාර්තා වෙනවා. ඒ තමයි හිමාලය ගැන කියවෙන ප්‍රධාන කරුණු. දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාව පැත්තට යමු. හිමාල අඩවියේ ඇති හොල්මන් අවතාර ගැන කෙසේ වෙතත් හිමාල අඩවිය සම්බන්ධයෙන් පවතින නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස යටි හඳුන්වනවා. මිනිසෙකුට සමාන යෝධ වානරයෙකු ලෙස හඳුන්වන යටි නැමැති গুপ্ত මානව වානරයාගේ නිජබිම වන්නේද හිමාල අඩවියයි. විශාල පාසලකුණු ලොම්ගුලි ඇඟේ හිරිගඩු පිපෙන කෑමොරදීම් හැර යටි නම් গুপ্ত වානරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි සාක්ෂියක් හමුවන්නේ නැහැ. ඇමරිකාවේ බිග්ෆුට්, කැනඩාවේ සැස්කොච් ආදී গুপ্ত මානව වානරයන්ගේ ඥාතියෙකු ලෙසින්ද යටි හඳුන්වන බව গুপ্ত සත්වවේදීන් පෙන්වා දෙනවා. කෙසේ නමුත් යටිගේ අභිරහස පරයමින් හිමාල අඩවියෙන් වාර්තා වෙන හොල්මන් අවතාර පිළිබඳ ඇඟ කිලිපොලා යන වාර්තා සැබවින්ම පුදුම සහගතයි. මෙම වාර්තා හුදෙක් කතාන්දරද නැතිනම් එහි යම් සත්‍යයක් සැඟවී ඇද්දැයි යන්න තීරණය කිරීම ඔබට බාරයි. හිමෙන් වැසී ගොස් තිබෙන කඳු සිකර, තියුණු බෑවුම් සහ ගල් ගොඩලි වලින් පිරී ඇති හිමාල අඩවියේ තිබෙන්නේ අධික සීතලෙන් යුත් මූසල වටපිටාවක්. ඒ වගේම හිමාල අඩවිය හුදකලා গুপ্ত තැනක් වන නිසාම හිමාල අඩවිය තම නිවහන කර ගනිමින් ජීවත් වන ශර්පා නැමැති නේපාල සහ ටිබෙට් ගෝත්‍රික වැසියන් ඔවුන්ගේ ජනකතා සහ මිත්‍යා කතා අතරට දෙවිවරුන් සහ අමනුෂ්‍යයන් එක් කරගෙන තිබෙනවා. හිමාල අඩවියේ මියදෙන ඕනෑම කෙනෙකුගේ අවසන් කටයුතු නිසි පිළිවෙත් අනුව සම්පූර්ණ කළ යුතු බව මෙම ශර්පා ගෝත්‍රික වැසියන්ගේ විශ්වාසයයි. හිමාල අඩවිය තුල මිය යන අය නිසි ලෙස භූමදානය නොකළහොත් මිය යන අයගේ ආත්මවලට සැනසීමක් උදා නොවන බව ඔවුන් විශ්වාස කරන අතර එම ආත්ම හිමාල අඩවිය පුරා සැරිසරන්නට පටන් ගන්නා බවද ඔවුන් පවසනවා. ඒ වගේම ජීවත් වන අනෙක් අයට මෙම අමනුෂ්‍ය ආත්ම අනතුරුදායක වෙනවා. ශර්පාවරුන්ට අනුව නපුරු ආත්ම රැසක් හිමාල අඩවියේ සැරිසරන අතර ශර්පාවරුන් නිවසින් එළියට බසින්නේ එවැනි නපුරු ආත්මයක් හමු නොවේ යයි ප්‍රාර්ථනා කරමිනි. මේ හේතුන් නිසාම ගොම්මන් වේලාවට ශර්පා ගෝත්‍රිකයන් නිවෙස් වලින් පිටතට නොයන්නට වග බලා ගන්නවා. හිමාල අඩවියට පැමිණෙන කඳු නගින්නන් එවරස්ට් හෝ K2 යන සිකර තරණය කිරීමට ගියත් එයින් බොහෝ දෙනෙකුට නැවත පැමිණෙන්නට ලැබෙන්නේ නැහැ. එවරස්ට් සහ K2 කඳු තරණය කිරීමට පැමිණෙන්නන්ගේ මරණ අනුපාතය 125 සිට 133 දක්වා පවතිනවා. ඔවුන් බිහිසුණු ප්‍රචණ්ඩ හිමකුණාටු සහ අධික සීතලට බිලිවීම හෝ පයලිස්සා ප්‍රපාතයන් වලට වැටි හිමකඳු නායයන් වලට ලක් වී හිමතට්ටු අතරේ වැළලී යනවා. මේ ආකාරයෙන් මිය යාමට ලක් වෙන බොහෝ
බොහෝ දෙනෙකුගේ සිරුරු යලි සොයා ගැනීම අපහසු කාර්යයක් වන නිසාම එම මල සිරුරු සදාකල් හිමතට්ටු සහ අයිස් තට්ටු අතරේ නොදිරා පවතිනවා. මිය යන අය නිසි ලෙස බෝමදානය හෝ ආදාහනය කිරීමක් සිදුවන්නේද නැති නිසාම ඔවුන්ගේ ආත්ම හිමාල අඩවියේ හොල්මන් කරන බවට සිතුවිල්ලක් ඇතිවීම පුදුමයක් නොවේ. හිමතට්ටු අතරේ සිරවුණු මෙම මල සිරුරු විටින් විට කඳුතරණයට පැමිණෙන්නන් හට හමු වුණු බවට වාර්තා වෙනවා. මෙවැනි මල සිරුරු බොහොමයක් හමු වී ඇත්තේ එවරස්ට් කන්දේ ඊසාන දිසාවෙන් පිහිටා ඇති නිම්නය ආශ්‍රිතවයි. මල සිරුරු දකින්නට ලැබෙන්නේද ඔවුන් ඇඳ සිටින දීප්තිමත් හිම කබායන් සහ සීතලට පොරවාගත් ඇඳුම් සමගයි. මේ නිසාම මල සිරුරු නොඑක් වර්ණයන්ගෙන් යුක්ත වන අතර සොහොන් පිට්ටනියක් වූ මෙම විශාල නිම්නය දේදුණු නිම්නය යනුවෙන්ද හඳුන්වනවා. කඳුතරණයට මෙහි පැමිණෙන ගවේෂණ කණ්ඩායම් වලට හමුවන මෙවැනි මල සිරුරු වලට කළ හැකි දෙයක් නොමැති අතර ශර්පාවරුන්ට එසේ මල සිරුරක් හමු වුවොත් ඔවුන් විසින් සෑම විටම එය භූමදානය කිරීමට ඔවුන් කටයුතු කරනවා. එසේ සිදු කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ අතරමං වී සැරිසරන ආත්මවලට ශාන්තිය උදා කර දීමයි. 1930 ගණන් වල බ්‍රිතාන්‍ය කඳුනගින්නෙකු වන ෆ්‍රැන්ක් ස්මිත් හට එවරස්ට් කන්ද තරණය කරන එක් අවස්ථාවකදී ආගන්තුක පුද්ගලයෙකු මුණ ගැසී තිබෙනවා. ඔහු එම ආගන්තුකයාට තමා ගෙන ගිය ආහාරද ලබා දී තිබුණා. ඉන් මොහොතකට පසු ස්මිත් දුටු දෙයින් භීතියට පත් වී තිබුණා. වේගයෙන් පියාසර කරන නොදියුණු පියාපත් ඇති දිගටි නාසයක් ඇති භයානක පෙනුමක් ඇති පුද්ගලයෙකු ඔහු දුටු බව පසුව වාර්තා කර තිබුණා. ඒ වගේම 2004 වසරේදී එවරස්ට් තරණය කරමින් සිටි පෙම්බා දෝර්ජි නම් ශර්පා හට කඳුමුදුනට ලංවෙන විට හිමේ විසිරී තිබෙන මලසිරුරු සමූහයක් දක්නට ලැබෙනවා. කඳුතරණයේදී ආරක්ෂාවට යොදන රැහැන් වලින් මියගිය පිරිස එකිනෙකා සමග සම්බන්ධ වී සිටි බව දෝර්ජියට දකින්නට ලැබෙනවා. කන්ද නගමින් සිටියේදී එක් අයෙකු හෝ දෙන්නෙකු පයලිසා පහළට වැටී ඇති අතර රැහැන් වලින් සම්බන්ධ වී සිටි බැවින් සියල්ලෝම පහළට වැටී මරණයට පත් වී ඇති බව පෙම්බා දෝර්ජියට පැහැදිලි වෙනවා. දෝර්ජි පහත් වී මලසිරුරු පරීක්ෂා කිරීමේදී හිටි ඇටියේම කවුරුන් හෝ පිරිසක් තමා වට කරගත් බවත් දැනෙන්නට ගත් අතර හිස ඔසවා බැලූ විට මුහුණු නැති අඳුරු කළු පැහැති රූප දෝර්ජීව වට කරගෙන සිටින බව දැක තිබෙනවා. මෙම පිරිස උදව් කරන්නයි කෑමට යමක් දෙන්නයි කියමින් දෝර්ජිගෙන් ඉල්ලා තිබෙනවා. මෙම සිදුවීමෙන් මහත් භීතියට පත්වුණු දෝර්ජි එම අවතාරවලින් බේරී එම ස්ථානයෙන් වහම පිට වී තිබෙනවා. දෝර්ජි පවසන ආකාරයට ඔහුට දකින්නට ලැබී ඇත්තේ මියගොස් සිටි කඳුනගින්නන් පිරිසක් බවයි. ඇතැම් විට හිමාල අඩවියේ දකින්නට ලැබෙනවා කියන සෑම ආත්මයක් සහ අවතාරයක්ම නපුරු නොවන අතර ඇතැම් අවතාර දර්ශනය වන්නේ උදව් ඉල්ලීමටයි. ඒ වගේම තවත් සමහර අවතාර උදව් දීමට පැමිණෙන බව පැවසෙන අතර ඔවුන් හිමාල අඩවියේ විපතටපත් වී අතරමං වන අයට මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරන බවද පැවසෙනවා. බ්‍රිතාන්‍ය කඳුනගින්නන් දෙපළක් වන ඩූගල් හැන්ස්ටන් සහ ඩග් ස්කොට් 1975 වර්ෂයේදී එවරස්ට් තරණය කිරීම සඳහා පැමිණෙනවා. කඳු තරණය අතරමඟදී මොවුන් දෙපළ ප්‍රචණ්ඩ හිම කුණාටුවකට මැදි වුණු අතර මොවුන්ගෙන ආහාර පානද අඩු වී තිබෙනවා. කුණාටුවෙන් බේරීමට තැනක්ද නොතිබුණු නිසාත් ජීවිත අවදානමක් තිබුණු නිසාත් අධික සීතලෙන් සහ දැඩි කුසගින්නෙන් සහ පීඩාවට පත් වී සිටි මේ දෙන්නා හිමේ වලක්කාරා ඒ තුලට රිංගා ගන්නේ ආරක්ෂාව සඳහායි. විශාල හඬක් නගමින් පිටතින් හිමකුණාටුව හමා යද්දී හිටි හැටියේම තමන් අතර තවත් කවුරුන් හෝ කෙනෙකු සිටින බව ඩූගල් සහ ඩග් දෙදෙනාට දකින්නට ලැබී තිබෙනවා. ඔහුද කඳුනගින්නෙකුසේ සැරසී සිට ඇති අතර පිටතින් හමා යන ප්‍රචණ්ඩ කුණාටුවෙන් බේරී යාමට ඩූගල් සහ ඩග් හට මෙම තෙවැන්නා උපදෙස් දුන් බව පැවසෙනවා. මේ ආකාරයේම අත්දැකීමකට ජෝ සිප්සොන් නම් කඳුනගින්නාද මුහුණ දුන් බව වාර්තා වෙන අතර එම ත්‍රාස්‍යජනක අපූර්ව අත්දැකීම පාදක කර ගනිමින් ඔවුන් ටචින් ද වොයිඩ් යන නමින් පොතක්ද ලියනවා. මෙම සිදුවීමට ජෝ මුහුණ දී ඇත්තේ හිමාල අඩවියේදී නොව ඇමරිකාවේ ඇන්ඩීස් කඳුකරයේදී බව ඔහු පවසන අතර මරණය අභියසට ගොස් ආපසු ඒමට තමන් සමත් වුණු බව ජෝ පවසා තිබෙනවා. හිමාල අඩවියෙන් නැසෙන තවත් කතාවක් තමයි කරුණාවන්ත අවතාරයක් ලෙස හඳුන්වන පංජාබ් රෙජිමේන්තුවේ හමුදා නිලධාරියෙකු සෙපොයි හර්බජාන් සින්ගේ ආත්මය ගැන කියවෙන කතාව. ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වී පැවති කාලයේ ඒ කියන්නේ 1966 වසරේදී පංජාබ් රෙජිමේන්තුව සිනෝ ඉන්දීය නම් ඉන්දු චීන දේශ සීමාවේ නතුල්ලා දුර්ගයේ රාජකාරී කටයුතු සඳහා යොදවා තිබෙනවා.
මේ පංජාබ් රෙජිමේන්තුවේ හිටපු සික්සෙබලකු වන හර්භජාන් සිං නම් සොල්දාදුවා 1968 වසරේ ඔක්තෝබර් 4 වැනිදා ඔවුනට අවශ්‍ය කරන බඩු බාහිරාදී කොටුළුවෙකුගේ පිට පටවාගෙන හිමසහිත කඳු බෑවුම් අතරින් යද්දී හර්භජාන් සින්ට අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ ඔහු පයලිසා අඩි ගණනාවක් පහලින් ගලා ගිය දියපාරකට ඇද වැටි සැඩ පහරත් සමග ගසාගෙන යාමයි. ඉන්පසු කිසිවෙකුටත් හර්භජාන් සින්ව දකින්නට ලැබෙන්නේ නැහැ. සොල්දාදුවන් එක් වී දින ගණනාවක් තම සගයා සොයන්නට වූ නමුත් හර්භජාන් සින්ගේ සිරුර හමුවන්නේ නැහැ. අසාර්ථක උත්සාහයකින් පසුව සොල්දාදුවන් හර්භජාන් සින්ගේ සිරුර සෙවීම අතහැර දමනවා. මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව හර්භජාන් සින්ගේ හමුදා කණ්ඩායමේ සගයන් හට රාත්‍රියේදී හර්භජාන් සින් දකින්නට ලැබෙනවා. එය සිහිනයක්ද? එසේත් නැතිනම් හර්භජාන් සින් ගැන සිත් ඇවුලෙන් සිටි නිසා ඔහුගේ මිතුරු සොල්දාදුවන්ගේ සිතේ මැවුණු සිතුවිල්ලක්ද කියා ඔවුන්ට වටහා ගැනීමට නොහැකි වුණ නමුත් හමුදා සොල්දාදුවන් හැමෝටම දකින්නට ලැබී ඇත්තේ එකම දෙය බව පසුව පැහැදිලි වෙනවා. මේ විදිහට අවතාරයක් ලෙසින් හර්භජාන් සින් තම හමුදා මිතුරන්ට පවසා ඇත්තේ තමාගේ මළ සිරුර ඇති ස්ථානයයි. ඒ වගේම තමන් සැමදා සොල්දාදුවෙකු ලෙස සිටින බවත් සදාකල් නතුල්ලා දුර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවත් හර්භජාන් සින්ගේ අවතාරය පවසා තිබෙනවා. එය සිහිනයක් යයි සිතා සොල්දාදුවන් ඔවුන්ට දකින්නට ලැබුණු දේ අමතක කරන්නට උත්සාහ කළ නමුත් හැමෝටම පෙනී ඇත්තේ එකම සිහිනයක් නිසා කවුරුත් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. ඒ අනුව සිහිනෙන් හර්භජාන් සින්ගේ අවතාරය විස්තර කළ ආකාරයට සිරුර සෙවීමේ කටයුතු ආරම්භ කරනවා. අවතාරය පැවසූ ආකාරයට හරියටම අදාළ ස්ථානයේ තිබී මළ සිරුර සොල්දාදුවන්ට හමු වෙනවා. සොල්දාදුවන් එක් වී එම සිරුර හමුදා ගෞරව සමගින් නිසි ලෙස භූමදානය කරනවා. භූමදාන කටයුතු වලින් දින කිහිපයකට පසුව ගොම්මන් වේලාවේ අසුපිට නැගී දුර්ගයේ සැරිසරන හමුදා සොල්දාදුවෙකු මෙම සොල්දාදුවන්ට දකින්නට ලැබී ඇති අතර ඇසිපිය හෙළන සැනින් මෙම අසරුවා අතුරුදන් වී තවත් තැනකින් යළිත් දකින්නට ලැබී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඉන්දීය සොල්දාදුවන් පමණක් නොව දේශ සීමාවේ අනෙක් පැත්තේ සිටින චීන සොල්දාදුවන් පවා මෙම අභිරහස් අසරු සොල්දාදුවා දැක තිබුණා. හිටිහැටියේම දිස්වෙන අසරුවා හිටිහැටියේම අතුරුදන් වීම නිසාම සොල්දාදුවන්ගේ විශ්වාසය වුණේ මෙම අසරුවා මියගිය හර්භජාන් සින්ගේ ආත්මය බවයි. හොල්මන් අසරුවාට ගිරිදුර්ග අතරින් යාමට පමණක් නොව විදුලි වේගයෙන් එක් තැනක සිට තවත් තැනකින් මතුවීමටත් හැකියාව තිබුණු අතර මෙම හොල්මන් අසරුවා හීනෙන් නැවිත් තම සොල්දාදු මිතුරන් හට සටන් කළ යුතු ආකාර සම්බන්ධයෙන් සහ සතුරු සොල්දාදුවන් හට පහරදීම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හමුදාමය උපදෙස් පවා ලබා දුන් බවට වාර්තා වෙනවා. එලෙස සිහිනෙන් පැමිණ පහර දෙන්නයි දුන් උපදෙස් 100%ක්ම නිවැරදි වූ බව ඉන්දීය හමුදා සොල්දාදුවන් පවසා තිබෙනවා. මෙම සිදුවීමත් සමගින් හර්භජාන් සින්ගේ අවතාරය ගැන ප්‍රසිද්ධියට පත්වීමත් සමග නතුල්ලා දුර්ගයේ රාජකාරී සඳහා පැමිණෙන ඉන්දීය හමුදා සොල්දාදුවන්ගේ ගෞරවය නිරන්තරයෙන්ම හර්භජාන් සින්ගේ අවතාරය වෙත ලැබෙනවා. ඒ අනුව හර්භජාන් සින්ගේ අවතාරය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳහා කුඩා නිවහනක් ඉදිකෙරුණු අතර එම නිවස කාමර 3කින් සමන්විත වී තිබුණා. එහි එක් කාමරයක් හර්භජාන් සින්ගේ අවතාරය වෙනුවෙන් වෙන් කෙරුණු අතර එහි සුදු ඇඳ ඇතිරිල්ලක් දමා සකස් කරන ලද ඇඳකින් සමන්විත වුණා. මෙම නිවසට පැමිණෙන සැමට දැක ගැනීමට හැකිවෙන පරිදි හර්භජාන් සින්ගේ නිල ඇඳුම කාමරයේ එල්ලා තැබුවා. ඉන්පසු මෙම පූජනීය ස්ථානය බලා කියා ගැනීමට කිහිප දෙනෙකුත් යෙද වූ අතර ඔවුන් පවසන්නේ සෑම උදෑසනකම හර්භජාන් සින් වෙනුවෙන් වෙන් කළ කාමරයේ ඇඳේ ඇතිරිල්ල අවුල් වී ඇති බවත් කවුරුන් හෝ ඇඳේ වැතිරී සිට ඇති බවක් පෙනෙන්නට තිබුණු බවයි. ඒත් ඔවුන්ට කිසිවෙකුත් දකින්නට ලැබී තිබුණේ නැහැ. ඇඳ ඇතිරිල්ල පමණක් නොව කාමරයේ එල්ලා තිබුණු නිල ඇඳුමත් බූට් සපත්තු දෙකත් විටින් විට කවුරුන් හෝ භාවිතා කළ බවක් දකින්නට ලැබුණත් භාවිතා කළ පුද්ගලයෙකුත් දැක ගන්නට ලැබී තිබුණේ නැහැ. අදටද බාබා හර්භජාන් සින් නමින් නම් කර ඇති මෙම නිවස දැක බලා ගැනීමටත් එහි පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමටත් විශාල පිරිසක් මෙහි පැමිණෙනවා. හිමාලයේ භූතයන් සමග සිදුවෙන සෑම හමුවීමක්ම සාමකාමී නොවේ. හිමාල අඩවියේ කෙම්නි ගම්මානයේ පදිංචිකරුවෙකු වන මොහන් සින් නැමැති පුද්ගලයාටද මෙවැනිම බියජනක අවස්ථාවකට මුහුණ පාන්නට සිදු වුණු බව වාර්තා කර තිබෙනවා.
දිනක් ඔහු වනාන්තරයේ දර කපමින් සිටියේදී එතනට අද්භූත ආගන්තුකයෙකු පැමිණ ගස් කපන්නේ මන්දයි කියා ඉතා කෝපයෙන් සින්ගෙන් විමසා තිබෙනවා. ඒ අවස්ථාවේදී අහස හදිසියෙම කළු වුණු බවත් ආගන්තුකයා සින්ගේ කමිසයෙන් දරුණු ලෙස අල්ලාගත් බවත් පැවසෙනවා. ඒ අවස්ථාවේදීම ආගන්තුකයාගේ පෙනුම කුකුලෙකුගේ ප්‍රමාණයේ සිට අඩි 9ක් පමණ උසට විශාල වී නැවත කුඩා වෙන අයුරු දැක බියටපත් මොහන් සින් ඉක්මනින් තම නිවස වෙත දිව යනවා. මෙම සිදුවීමෙන් ඔහුට අධික උණ ගැනීමක් ඇතිවීමත් එම නපුරු ආත්මය සින්ට ආවේශ වී ඇති බවට විශ්වාස කළ නිසාත් පසුව ඔහුව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට ශාන්ති කර්මයක්ද සිදු කළ බවට වාර්තා වෙනවා. තවත් මේ ආකාරයේම බියජනක වාර්තාවක් 1986 වසරේදී K2 කන්ද සාර්ථකව තරණය කළ පළමු කාන්තාව බවට පත් වූ පෝලන්ත කඳුනගින්නෙකු සහ කඳුනගින්නියක් වන වැන්ඩා රුට්කිවිච් වටා ගෙතී තිබෙනවා. කනගාටුවට කරුණ වන්නේ 1992 වසරේදී කංචෙන්චුන්ගා තරණය කිරීමට ගත් උත්සාහයකදී ඇය මිය යාමයි. දිනක් වැන්ඩාගේ මිතුරියක් වන ඊවා මතුසුට්කා හට රාත්‍රියේ ඇමතුමක් ලැබුණු බව වාර්තා වන අතර ඊවා දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විට අනෙක් කෙළවරේ වැන්ඩාගේ කටහඬ ඇයට ඇසී තිබෙනවා. කඳුනගින්නෙකු අතුරුදන් වී ඇති බවත් ඇය අධික සීතලෙන් සිටින බවත් පවසා ඊවාට අඬන්න එපා සියල්ල හොඳින් සිදුවුණු බවත් පවසා තිබුණා. ඊවා තම මිතුරිය වන වැන්ඩාගෙන් ඉන්නා තැන විමසුවත් ඇයට පැමිණීමට නොහැකි බවත් පවසා දුරකථන ඇමතුම විසන්ධි වෙනවා. පසුව දැනගන්නට ලැබෙන්නේ වැන්ඩාගේ මිය යාමෙන් පසුව ඊවාට දුරකථන ඇමතුම ලැබී ඇති බවයි. මේ දැනගැනීමෙන් ඊවා වඩාත් ශෝකයටත් කම්පනයටත් පත්වුණු බවට වාර්තා වෙනවා. ඒ හා සමානව වාර්තා වෙන තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි බ්‍රිතාන්‍ය ජාතික කඳුනගින්නියක වූ ජුලි ටුලිස්ගේ කතාව. කඳුනගින්නියක ලෙසින් ප්‍රසිද්ධියට පත්වී සිටි ජූලි ටුලිස් 1986 වසරේදී K2 කන්ද තරණය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් මිය ගොස් තිබුණා. තද සීතලට හසුවීම නිසා ජූලිගේ සිරුරේ භාගයක්ම පණ නැති වී තිබුණු අතර දෙපා වාරු නැතිකම නිසා ඇය ඇද වැටීමෙන් මාරක තුවාල ලබනවා. මේ අනතුරු නිසා ජූලි ඇතුළු කණ්ඩායම මිය යනවා. සාමාන්‍යයෙන් එවරස්ට් සහ K2 කඳු තරණයේදී කඳුනගින්නන්ගේ පහසුව වෙනුවෙන් කන්ද පහළට යද්දී කඳවුරු කිහිපයක් පිහිටවනු ලබනවා. එම කඳවුරු මගින් ආහාර පාන ප්‍රථමාධාර ආදී අවශ්‍ය පහසුකම් සපයනවා. කන්ද පාමුල කඳවුර බේස් කැම්ප් යනුවෙන් හඳුන්වන අතර ඉහළට යද්දී කැම්ප් 1 2 3 යනුවෙන් නම් කර තිබුණා. ජූලි ටුලිස් සහ ඇගේ කණ්ඩායම අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණේ K2 කඳු මුදුනට නුදුරින් පිහිටා ඇති කැම්ප් 4 කඳවුර ආසන්නයේදී. මෙම අනතුරින් ජූලිගේ හා ඇගේ කණ්ඩායමේ කිසිවෙකුගේත් මළසිරුරු හමුවන්නේ නැහැ. 1992 වසරේ K2 සිකරය තරණයට ගිය තෝර් කීසර් සහ ස්කොට් ෆිෂර් නම් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් කණ්ඩායමක් K2 සිකරය පාමුල පිහිටි ප්‍රධාන කඳවුරේ රැඳී සිටියදී හිම කුණාටුවක් හමනවා. මේ අතරේ සුදු ජාතික කාන්තාවක් උදව්විල්ලා කළ ඉල්ලීමක් ඔවුන්ගේ රේඩියෝ පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා ඇසෙන්නට වුණා. ඒ හඬ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ බව ඔවුන් හඳුනා ගන්නවා. උදව් කරන්න. අපට උදව් අවශ්‍යයි. අපි ඉන්නේ කැම්ප් 4 ආසන්නයේ. කවුරු හරි අපිට උදව් කරන්න යනුවෙන් එම පණිවිඩය සටහන් වී තිබුණා. එම කාන්තා හඬ 1986 වසරේදී අනතුරින් මිය ගිය ජුලි ටුලිස්ගේ බවට විශ්වාස කරන අතර පුදුමය ගෙන දෙන කාරණය වුණේ 1992 වසරේ කැම්ප් 4 නමින් එහි කඳවුරක් පිහිටා නොතිබීමයි. සීතල හිමාල කඳුවැටියේ විශාල වපසරියක් තුල පවතින අද්භූත ආත්ම අවතාර සංසිද්ධි පිළිබඳ විවිධාකාර කතා වාර්තා වෙනවා. ඒ වගේම වාර්තා නොවන කතා බොහොමයක්ද තිබෙනවා. කෙසේ වෙතත් විස්මයජනක සුන්දරත්වය සහ ත්‍රාස්‍යජනක බව ගෙන දෙන මෙම හිමාල කඳු තරණයේ යෙදෙන කිසිවෙකුටත් එවැනි අනතුරක් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.